වයස අවුරුදු 20යි ලංකාවේ කොල්ලෙක් TikTok එකේ කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගාණක් ෆලෝවර්ස්ලා අරන් අද වෙද්දි රෙස්ටුරන්ට් එකකුත් දාලා තියෙනවා. ආයිබෝන්. නිපුන් රාජපක්ෂ. ඇයි සෝෂල් මීඩියා වලින් ගේමක් ගන්න ඉතුනේ? මේමයි ඉතින් මට ලැබුණ දේෙන් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා. මොකද්ද සෝෂල් මීඩියා කියන්නේ? සෝෂල් මීඩියා කියන්නේ ඉතින් පොඩි තැන ඉඳන් ආව මමත් මෙතෙන්ට ආවා නම් ඔයාලටත් පුළුවන්. මොකද්ද ආපු පොඩි තැන? එක තැනකදී මම ලංකාව කියන දේ මට ගේමක් ගහන්න බල අතෑරලා මම වෙන රටකට ගිහලා ජීවත් වෙන්න හිටපු මිනිස්සෙක් තමයි මෙහෙම ඉන්නේ. එතකොට තව කාගේ රෙස්ටුරන්ට් එකේ වැඩ ගන්න හිතලා ඒ තැන ඉන්න නැතුව මම ගේම රෙස්ටුරන්ට් එක මාත් දාලා තියෙනවා. මම කාගේ යටතේ වැඩ කළා නැහැ. වයස අවුරුදු 20යි. 20යි. හීන තියෙන්නේ නැති. අනිවාර්යෙන්. ඒ හීන වෙනස් වෙන්නේ නැති. කෙටි කාලයක් ඇතුළත හිතුව නැති හීන වලට ඔයා යන්නත් ඇති. අනිවාර්යෙන්. කොල්ලෙක්ගේ ජීවිතේට සෝෂල් මීඩියා කොයිතරම් උපකාරීද? ගම අම්බලන්ගොඩ කොල්ලෙක්ට කොයි වගේද සෝෂල් මීඩියා උපකාරී වෙන්නේ? මෙහෙම ඉතින් ගමේ මිනිස්සු ගමට අගයක් නැහැ. ගමේ මිනිස්සු අගේ පිටට. ඒකට මගේ ගමට මං අගේ නැති වුණත් මාව රටට ලෝකයක් දන්නවා. මට ඒ ප්‍රශ්නයක් නැහැ. මට ගමේ මිනිස්සයා හිටියත් එක නැතත් එකයි. නමුත් මම මුලා මතක කළා නැහැ. මට උදව් කරපු හැමෝම මතකයි. ඉතින් මම හරිය සහැල්ලුවෙන් ජීවත් වෙනවා. ලෝකේ ජයගත්ත ගොඩ දෙනෙක් ගමෙන් ප්‍රතික්ෂේප වෙච්ච කට්ටිය. අනිවාර්යෙන්. ඉස්කෝලෙන් ප්‍රතික්ෂේප වෙච්ච. අනිවාර්යෙන්. ඔෆිස් එකෙන් ප්‍රතික්ෂේප වෙච්ච. වටපිටාවෙන් සමාජයෙන් යාළුවෝ අතර ප්‍රතික්ෂේප වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ ලෝකේ ජයගත්තා. පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ළඟට ආවා. ඔවත් ඒ වගේනේ. සතුටින් දෙන්නේ. සතුටින්. හීන මොනවාද? හීන නැහැ. ටාගට් විතරයි. ඇචීව් කරගන්නවා. ඔව්. හීනමයි. රැට පේන හීනමයි. එක එක ඇචීව් කරගන්න ඕනේ. ඒක තමයි අපේ ජයග්‍රහණය. ටාගට් මොනවාද? ටාගට් කියන්නේ ඉතින් මං කැමති මගේ රෙස්ටුරන්ට් එක ලෝකෙ වටේම තියෙනවා දකින්න. ඒක තමයි ප්ලෑන් එක. අනිවාර්යෙන්. කන්ටෙන්ට් වල විවිධත්වයක් තියෙනවා වගේ. ලස්සනයි කන්ටෙන්ට්. කෙටි. ෂෝට්. හැබැයි ගොඩ දෙනෙක් ෂෙයා කරනවා. ගොඩ දෙනෙක් ආදරය කරනවා. ඒ ආදරේ දිනා ගන්න ගේම් එකක්ද ගැහුවේ? මැච් එකක්ද ගැහුවේ? ඇච් ගන්න නැහැ ඉතින්. වෙලාවල් නැහැ මං අප්ලෝඩ් කරන. උදේටත් දානවා රැටත් දානවා. දාන එකකින් දුවනවා. ඒකට ඉතින් වාසනාව කියන දේ තියෙන්න ඕනේ. මම ඉතින් හැමදේම විශ්වාස කරගෙන ගමන යනවා. විශ්වාස කරනවා දෙවියෝන්ව. අනිවාර්යෙන්. දෙවියෝ අංක 1ද? අංක 1. අදහන. අම්මයි තාත්තයි පස්සේ දෙවියෝ අංක 1. අදහනවා. අනිවාර්යෙන්. විශ්ව ධර්මයක් තියෙනවා කියලා හිතනවද? අනිවාර්යෙන්. හැමදේම ඒ විශ්ව ධර්මයට යටත් කියලා හිතනවද? අපි හොඳ කරොත් අපිට හොඳ ලැබෙයි කියලා හිතනවද? අනිවාර්යෙන්. ඒ වගේ හොඳ කරන මිනිස්සෙක්. වීඩියෝස් බලන්න නිපුන් රාජපක්ෂගේ හැම වීඩියෝ එකකම ගන්න පණිවිඩයක් තියෙනවා. හැම වීඩියෝ එකකම ආදරේ ගැබ් වෙලා තියෙනවා. හැම වීඩියෝ එකකම පණිවිඩයක් තියෙනවා. ඒකයි අපි වාට ආදරේ. ඒකයි අපි වාගේ වීඩියෝ අදටත් බලන්නේ. ෆලෝවර්ස් කී දෙනෙක් ඉන්නවද? ලක්ෂ 6මාරයි. ලක්ෂ 6මාරක් වයස අවුරුදු 20ක කොල්ලෙක්ට. Facebook එකේ 1.10. ඒක කරගෙන යනවා. ඔව්. TikTok එක කරගෙන යනවා හොඳටම. Instagram උත් කරගෙන යනවා. ලක්ෂ 2.70ක්. ෆලෝවර්ස් ලක්ෂ 2.70ක් ඉන්නවා. ඇඟ පෙන්නලා නිලියක් එහෙම නෙමෙයි. නෑ. කෙල්ලෙක් එහෙම නෙමෙයි. නෑ. ඉතින් එහාට ගිහිල්ලා සමහරු කියනවා ෆලෝවර්ස්ලා ගන්න, ලයික්ස් ගන්න, views ගන්න නෙගටිව් මාකටිං කරන්න ඕනේ කියලා. හැබැයි ඔයා පොසිටිව් මාකටිං කරේ. අනිවාර්යෙන්. මුලින් ඉඳන්ම ඔයාගේ වීඩියෝස් පොසිටිව්. මොකද්ද මේ කතාව? කතාව කියන්නේ ඉතින් අයියේ කතාව හරි සුන්දර කතාවක් ඉතින්. ඒ කියන්නේ වැටුණු තැන් තියෙනවා, නැගිටපු තැන් තියෙනවා. හැමදේම බැලන්ස් එක කියන්නේ ඉතින්. කොහෙන්ද පටන් ගත්තේ? පටන් ගත්තේ අයියේ මම ඇත්තටම කිව්වොත් මට ඕ ලෙවල් කරනම ෆෝන් එකක් තිබුණේ නැහැ. එහෙනම් මගේ අම්මා තාත්තා මට ෆෝන් එකක් දුන්නේ නැහැ ඕ ලෙවල් කරනවා. මම ඕ ලෙවල් කරලා ඉවරලා මං හිටියා. ඊපස්සේ අම්මගේ ෆෝන් එක අරන් මම වීඩියෝස් කරේ. මම නුවර තමයි මුලින් වීඩියෝස් කරේ. අම්බලන්ගොඩ ඉඳන් බස් එකේ නුවර ගියා. නුවර ගිහලා වීඩියෝස් ගැහුවා. වීඩියෝස් 9යි ගැහුවේ. ඒ 9ෙම 1 මිලියන් පැන්නා. ඒතර මගේ ළඟ හිටියා. එතකොට යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්. මම ඒගොල්ලන්ට අදටත් රෙස්පෙක්ට් ඉදින්. මේ තැනට එන්නේ ඒගොල්ලොත් මට උදව් කරා. මගේ යාළුවෝ. එහේ ආපු ගමන. දැන් මේ වෙද්දි වීඩියෝස් ගහලා ඇති 200 300 400 500. අනිවාර්යෙන්. ඒ වීඩියෝස් ගහන්න ඒ ගට එන්නේ කොහෙන්ද? මේක එපා නොවෙන්නේ ඇයි? සමහරවිට මේක එපා වෙනවා මේ ගමන ටික කාලයක් යද්දි. ඔව්. මම ඒ කියන්නේ කවුරුත් ගණන් ගන්න නැහැ. මට කවුරුත් මොනවා කිව්වත් මම මට ඕන දේ කරනවා. ඒ කියන්නේ මම මේ වීඩියෝ ආත්මార్థකාමීද? එහෙම නැහැ. මගේ දේ අලියෝලුවෙන් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. නෑ. ඒ ජෙනරේෂන් එකේ හැටි අපි කෙලින් ගමන යන්නේ. අනිවාර්යෙන්. අපේ ගමනට වෙන කිසිම අකුල් හෙලන කිසිම දෙයක් අපිට අදාළ නැහැ. නෑ. අපි හරිය කියලා දන්නවනේ. ඔව්. ඒකයි අපි මේ ගමන යන්නේ. කවුරු හරි එහෙම හිතනවා නම් ඒක අත්තර ගන්න නිහතමානී මිනිස්සෙක්. ඉතින් එහාට ගිහිල්ලා හොඳම දේවල් කරන්න ඕනේ. අනිවාර්යෙන්. හොඳම විතරක් බෙදා ගන්න. අතින් කීයක් වියදම් කරලා නැද්ද මේ වීඩියෝ හදන්න? ලක්ෂ ගාණක්. ලක්ෂ ගාණක්. මම බලාපොරොත්තු වෙන්නේ ආයේ ඉතින් මට සල්ලි එනවා යනවා. සල්ලි කියන දේ තමයි මිනිසුන්ට ඕනේ. මට ඕනේ සල්ලි, අයියට ඕනේ සල්ලිම නෙමෙයි ජීවිතේ. මම දන්නවා පෞද්ගලිකව ඔයා TikTok එකේ වල ලක්ෂ 6ක් ෆලෝවර්ස්ලා හිටියට ඔයාගේ වීඩියෝස් ලක්ෂ ගාණක් බැලුවට ඔයා තඹ සතයක් හොයලා නැහැ views වලින් කියලා මම දන්නවා. අනිවාර්යෙන්. TikTok එකෙන් සතයක් අදටත් ලංකාවේ කාටවත් හම්බ කරන්න බෑ. TikTok views වලින් හම්බෙන්නේ නැහැ සල්ලි. ඒකනේ ඇත්ත. අනිවාර්යෙන්. හැබැයි ඔය වීඩියෝස් ගහන්න, ඔය රෝස මලක් ගන්න ගාන මලක් ගානේ, ටෙඩි බේක් ගානේ. මේ කන්ටෙන්ට් එකේ වැලියු එකනේ. ඔය කන්ටෙන්ට් එකේ පවර් එක ඒක. ඒතර ඒ කන්ටෙන්ට් එක වෙනුවෙන් ඔයා වියදම් කරලා තියෙනවා ලක්ෂ ගාණක්. අනිවාර්යෙන්. ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන්නේ. ඒක බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක වීඩියෝක් විතරයි 1 minute content එකක්. සමහර මිනිස්සුන්ට ඒක විහිළුවක්. ඒක විහිළුවක්. ඔව්. ඒක සමහර මිනිස්සුන්ට විහිළුවක්. සමහර මිනිස්සු ඒක හොඳ ගන්නවා, සමහර මිනිස්සු නරක ගන්නවා.
ඉතින් මම හැමදේම හොඳට තමයි දාන්නේ. මම මොන වීඩියෝ එකම හොඳ පැත්තට තමයි දාන්නේ. ඒක මිනිස්සු ගන්න විදිය මට. අපිට බැරි මේක මේ පොසිටිව් විදිහට මේ සෝෂල් මීඩියා කියන කතන්දරේ බලන්න. ඒකයි මුල්ලේ ඉඳන් හැදෙන්න ඕනේ. කියන්නේ මුල් තැන ඉඳන් මේක එන්න ඕනේ. එහෙම හැදෙන්න නම්. කුණුහරුප ඊට පස්සේ බෑඩ් කමෙන්ට්ස් නෙගටිව් කමෙන්ට්ස් එන්න අපේ රටේ වැඩි වෙනවා. ෆේක් අකවුන්ට්ස් එන්න වැඩි. එක ප්‍රතිරූපයක් විනාශ කරන්න යන්නේ පැයයි දෙකයි. කවුද උදේට ඒක විනාශයි. අනිවාර්යයෙන්. සමහරක් විට බොරු පුවතක්. අට ඒක වෙලා තියෙනවා. ඔයාට ඒක වෙලා තියෙනවා. මේ පැල්ලම් මකන්න හරි අමාරුයි. අමාරුයි. සෝෂල් මීඩියා වලට හරි නියාමනයක් එහෙම එකක් නැහැ අපේ රටේ. හැබැයි ඩුබායි වගේ රටක එහෙම නැත්නම් වෙන UAE වගේ රටක එහෙම නැත්නම් ලෝකේ වෙන රටක අපි එක කම්ප්ලේන්ට් එකක් දැම්මොත් ඒ කමෙන්ට් එකක්වත් දාන්න බෑ. අපිට මඩක්වත් ගහන්න බෑ. දැන් ඔයාව වටන්න කොයිතරම් දේවල් කරනවද? මම අයියේ බින්දු දනවා මිනිස්සුන්නේ. මම මෙතන හිටියත් මෙතන සැපත් මන් දන්නවා. මෙතෙන්ට යන්න බය නැහැ. මෙතෙන්ට යන්නත් මන් දන්නවා. වැටුණාට ගාණක් නැහැ. මොකද මෙතනින් එකපාරට මෙතෙන්ට ආවේ නැහනේ. මෙතෙන්ට යන එක ප්‍රශ්නයක් නැහැ. ටික ටික අපිට යන්න පුළුවන්. ලෝකේ වෙනස් වුණේ මිනිහදෝ දෙවියදෝ? මිනිහා වෙනස් වුණා. වාසියට වෙනස් වුණා. ඒ කියන්නේ මේ తాවකාලික සුදියක්. අනිවාර්යයෙන්. ඒ වෙලේ සුදියක් වෙනුවෙන් ආත්මේ පාවලා දෙනවා. චරිත පාවලා දෙනවා. තනියම ආපු ගමනක් තනියම තමයි යන්න වෙන්නේ. තමන්ගේ ආතල් එකට තමන්ට වචනයක් කියනවා. ඔයාට වචනයක් කියන මිනිස්සු ඇතිනේ. අනිවාර්යයෙන්. ඔයා මොනවද එයාලට හිතන්නේ? එහෙම නෑ ඉතින් හිතන්නේ කියන්නේ මට හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. බැලලා තිබ්බත් මන් දාලා අතුපාඩ හાર્ට් එකක් විතරයි. ඒක හරි සරලයි. ආදරයට ආදරේ. අනිවාර්යයෙන්. වෛරයට ආදරේ. ආදරේ. වෛරයට වෛරය නෙමෙයි. නෑ. වෛරයට ආදරේ. කවුරු හරි ඉද්දලා ගියත් ඔය විදිහට මේ වීඩියෝ බලන ඕගොල්ලෝ හැමදාම හිතුවනම් මේ රට ලස්සන වෙලා. අනිවාර්යයෙන්. නැද්ද? වෛරයට ආදරේ කරන්න ඕන. කවුරු හරි අපිව ඉද්දලා ගියත් අපි ඒක නදියා බලලා සතුටු වෙන්න ඕනේ. උසයි. පෙනුමත් හොඳයි. අනිවාර්යයෙන්. බීච් බෝයි කෙනෙක් වෙන්න හිටියේ නැද්ද? නෑ. අම්බලන්ගොඩනේ. කාටු හරි කියන්න පුළුවන් ඔයා බීච් බෝයි කෙනෙක් වෙන්න හිටපු කොල්ලෙක් කියලා. නෑ. බීච් බෝයි කෙනෙක් කියන චරිතේ රූපෙන් මැනලා කොල්ලොන් අම්බලන්ගොඩ පැත්තේ බලපිටිය පැත්තේ එමන් නැත්තම් ওই බීච් මිරිස්සේ උණවටුනේ කොල්ලොන්ව බීච් බෝයිස්ලා කරන උපතින්ම ඒකොල්ලෝ ඊට වඩා මැච් එකක් ගහන්න අදහසක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් ඔයාගේ ওই පෙනුමත් එක්ක ඔයාගේ පෙනුම තියෙන තව කොල්ලෙක්ට සෝෂල් මීඩියා ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන් බීච් බෝයි කෙනෙක් නොබි. බීච් බෝයි රස්සාව මේවා කරනවා නෙමෙයි. අනිවාර්යයෙන්. වැදගත් රස්සාවක්. ලංකාවට ඩොලර් ගේන රස්සාවක්. හැබැයි බැරිද කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඔයා වගේ කොල්ලෙක්ට? පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. බීච් බෝයි කෙනෙක්ට බැරිද කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගන්න? පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ලංකාවේ මේ කොනේ ඉන්න මේ කොනේ ඉඳන් මේ කොනට ඉන්න ටුවරිසම් මේ කෝස්ට් එකේ ඉන්න අපේ කොල්ලෝ බීච් බෝයිස්ලා අපේ කොල්ලෝනේ චූටි කොල්ලෝ සමහර කවුරුත් 16යි 15යි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගත්තා නම් බීච් එකේ ඉන්සිඩන්ට්ස් බීච් එකේ කන්ටෙන්ට් සුද්ධියොත් එක්ක අද වෙද්දි අපේ ලංකාව වටෙන් කන්ටෙන්ට් කීයක් අප්ලෝඩ් වෙලාද සෝෂල් මීඩියා අනිවාර්යෙන්. අපි හිතනවා අපි ගමේ අපි ගාල්ලේ අපි අම්බලන්ගොඩ අපි මාතර අපි හම්බන්තොට අපි යාපනේ උපන් ගම වෙනස් ගන්න බෑනේ. ඒක අපිට දෙයියෝ දීලා තියෙන තැනනේ. අපි ඒව දාලා යනවා වෙන පැත්තට. අනිවාර්යෙන් අපේ එතනින් මිනිස්සු මයින්නවා. ඒක අපිට වෙනස් ගන්න බෑ. කොළඹ පහේ වෙන්නත් පුළුවන්, අම්බලන්ගොඩ වෙන්නත් පුළුවන්, කතරගම වෙන්නත් පුළුවන්. ඒ මිනිහට සලකන විදිය සමහර තැන්වලදී වෙනස්. හැබැයි ගහන ගේම තන අදාළ නෑ. ඔයාව කොන් කරලා තියෙනවද කොහේ හරි තැනකදී? නෑ. ගමේ කොල්ලෙක් කියලා. නෑ. සෝෂල් මීඩියා නිසා කොළඹ ගම කියන එක වෙන් වෙනවා. ඒ කියන්නේ ඒ කතාව නැති වෙනවා. අනිවාර්යෙන්. ඒක අපේ ශබ්දකෝෂයෙන් අයින් වෙලා යනවා. අනිවාර්යෙන්. සෝෂල් මීඩියා වලින් හැමෝම එකතු කරනවා. අනිවාර්යෙන්. තවදුරටත් කොළඹ එක්කෙනා කෝටිපතියෙක් සෝෂල් මීඩියා වල වැඩෙක් ආයා ප්‍රසිද්ධයි. එහෙම ඒවා නැහැ. සෝෂල් මීඩියා තමයි අර දේශපාලකයෝ අපිව වෙන් කරපු දේ අපිව එකමුතු කරේ. අනිවාර්යෙන්. අද වෙද්දි සිංහල දෙමළ මුස්ලිම් උතුර දකුණු නැගෙනහිර බස්නාහිර මේ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. අම්බලන්ගොඩ නිපුන් රාජපක්ෂට ජායල අශේන්ව හම්බ වෙනවා. අනිවාර්යෙන්. නිපුන් රාජපක්ෂ පටන් ගද්දි දැකපු මිනිස්සෙක්ව අද අපි හම්බ වෙනවා. අනිවාර්යෙන්. ඒ තරමට සෝෂල් මීඩියා පවර්ෆුල් වෙලා තියෙනවා. අනිවාර්යෙන්. හෙට මේ වීඩියෝ එක බලන ඔයාට නිපුන්වයි අශේන්වයි හම්බෙන්න පුළුවන් වීඩියෝ එකක් ගන්න. පටන් ගන්න මේ වැඩේනේ. අනිවාර්යෙන්. මොකද්ද දෙන්න තියෙන මොටිවේෂන් එක කොල්ලන්ට? මොටිවේෂන් එක කියන්නේ අයියේ අර දැන් මම වගේ මම ඒ ලෙවල් කරලා අවුරුද්දයි වෙන්නේ. එතකොට මගේ වයස අනිත් ළමයි පාරේ සිගරට් එකක් බිබී ඉන්නෝ. ඒගොල්ලෝ අනාගතේ සමහරවිට මට වඩා ඉස්සරහට යන්න පුළුවන්. ඒක පුද්ගලයන් වෙනස්. මම නිතරම හිතන්නේ දෙයියෝ මට දීලා තියෙන දේ මම ගන්න ඕනේ. මට තේරුම් ගන්න ඕනේ. අනිවාර්යෙන්. මේක තමයි මට ලැබිලා තියෙන දේ. අනිවාර්යෙන්. ඒකෙන් යන්න ඕනේ ඉදිරියට. ලැබිලා තියෙද්දි අත උඩ තියෙද්දි වෙන දේවල් හොය යනවා. අනිවාර්යෙන්. 100ක් දේවල් කරන්න හදනවා එකක් අත උඩ තියෙද්දි. ඒ වැරදි. වැරදි. දෙයියෝ අපිව එවලා තියෙන දෙයියෝ අපිව මවලා තියෙන දෙයියෝ අදහන දෙයියෝ සමහරෙක්ට දෙයියෙක් වෙන්න පුළුවන්. සමහරෙක්ට සබාදාම් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. දෛවය වෙන්න පුළුවන්. අපිව අරන් එවලා තියෙන අපි උපතින්ම ස්කිල් එකක් එක්ක වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ. ඔයා තේරුම් ගත්තා. ඔව්. මොකද අයියේ මම එක මොහොතකදී මට මීට අවුරුද්දකට කලින් මම එතකොට සෝෂල් මීඩියා හොඳටම කරන කාලේ මට එක තැනකින් එනවා කියන්නේ එක මොමන්ට් එකක් එනවා මට ලංකාවේ යන්න. ඒ යනකොට මම ඒකට ප්ලෑන් කරලා ඔක්කොම කරලා නමුත් මම එක රටක ක්ලීනින් කරන්න යන්නේ. මම ලැජ්ජ නැහැ මම ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් කරන්න තමයි මම මේ ප්ලෑන් එක ලෑස්තිලා හිටියේ මට මේ ප්ලෑන් එක වදින්නේ එහෙම.
ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ටත් අයියේ ඒක කියන්නේ ඕස්ට්‍රේලියා කියන්නේ ඒක ලොකු දෙයක්. හොඳ රටක්. ඒක වටින දෙයක්. ලංකාව කියන්නේ පොඩි දෙයක්. ඔව්. ඒතකොට එහෙම රටක අතු ගන්න ගියත් හොඳයි කියලානේ අම්මලට හදලා තියෙන දේශපාලන. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලට ඒක දැන් දේශපාලකයෝ ඔප්පු හදලා කරගන්න තියෙන්නේ ඔය රටේ දේශපාලකයෝ හදපු දෙයක්. අනිවාර්යෙන්. අම්මා තාත්තලාගේ ඔළුවට දාලා තියෙන ළමයව රට යවපල්ලා. අනිවාර්යෙන්. රට ගිහිල්ලා අතු ගාවපල්ලා. අනිවාර්යෙන්. ක්ලීනර් කෙනෙක් කරපල්ලා. සෙඩ් එකක තෙල් ගහපල්ලා. අනිවාර්යෙන්. වාහන සුද්ධ කරපල්ලා. කුණු වස් කරපල්ලා. මොන විකාරදනේ? සමාජය හැදිලා තියෙන්නේ අයියේ. හැබැයි ඔයා අද මේ සෝෂල් මීඩියා වලින් තරුවක් වෙලා අනිවාර්යෙන්. මුළු රටම දන්න තරුවක් වෙලා. අනිවාර්යෙන්. දෛවයනේ. ඔව්. ඒ දෛවය වෙනස් කරන්න යන්න එපා තරුණයන්ගේ. අම්මලා තාත්තලා ගිල්ලන්නේ. කියන්නේ සමාජය දකින්නේ අයියේ පුතා කැනඩා ගියොත් දූ ඕස්ට්‍රේලියා ගියොත් ඉංග්ලන්ඩ් ගියොත් ඒක එයා තමයි අර ලෙවල් අපිට වඩා ගොඩක් උඩින් හිතන්න තමන් ආදරය කරන කෙල්ල කොල්ලව දාලා තමන්ගේ යාළුවෝ ටික දාලා තමන්ගේ අම්මා තාත්තව දාලා අනිවාර්යෙන්. රටකට ගිහිල්ලා එහෙම බෑ. බෑ. එහෙම අමාරුයි. මනුස්සෙට ඒ දේවල් ඕනේ. අපි try කරලා දිනවා හැමෙන්. අනිවාර්යෙන්. හැබැයි අපිටත් බැරි වෙලා තියෙනවා. බැරි වෙලා තියෙනවා. ඇත්ත කතාව මේ ලංකාවේ ගේමක් ගහන්න පුළුවන්ද බැරිද? ඇත්ත කියන්නේ. පුළුවන්. ලංකාවේ ගේම යන්නේ අයියේ Taman තෝරගන්න පාර්ට්නර් ඒ හැමදේමත් එක තමයි ගේම යන්නේ. Tamanට හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නොත් Tamanට ගේමක් ගහන්න. නැතුව හරි අමාරුයි. ඒ කියන්නේ මිනිස්සු අපේ හැමදේම ඔලුවට දාලා අපි ඔලුව විකාරයක් කරාම අපි නිවන දණක් ඕනේ ලංකාවේ ඉන්නවනම්. එහෙම තනියම යන්න ටිකක් අමාරුයි. ඒක අම්මා තාත්තා වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. වයිෆ් වෙන්න පුළුවන්. පුළුවන්. ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. හරි තැනක් තිබ්බොත් හරි හැපනක් තිබ්බොත් ඕනේ ගහක් හැදෙනවා. අනිවාර්යෙන්. ඕනේ කොල්ලෙක්ට නැගිටින්න පුළුවන්. එහෙම තේරුම් ගන්න එක්කෙනෙක් හරි අපි ළඟින් ඉන්න ඕනේ නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපේ හීන හංගින්න කෙනෙක් ඉන්න ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද? ඒක ගැන කතා කරන්න කැමති නෑ. වෙලාවක් එයි. වෙලාවක් ඒ දාඩ පෙන්නන්න. දවසක් එයි. අනිවාර්යෙන්. ඒක රකින්නවා මැනිකක් වගේ. අනිවාර්යෙන්. මොකද බින්දුවේ ඉඳන් ඉඳෙද්දී මුකුත් නැහැනේ නිපුණට. දැන් නිපුණට තියෙදි නිපුණට වෙන සුරංගනාවියෝ ඕනේ ඒක නෑ ඇති. ඒවා පොඩි ප්‍රශ්න හේතු හින්දා ඒවා අතහැරලා තියෙන්නේ. නමුත් දවසක ලැබුණොත් බාර ගන්නවා අයියේ. වෙන මොකද්ද කරන්නේ? දුකෙන් දින්නේ ආදරේ ගැන නෑනේ. එහෙම නෑ ඉතින් දුක්ඛ සතුට හැමෝටම පොදුයි. ඔයාට නැති කාලේ ඔයා කවුරුත් වෙන්න කලින් හිටපු කෙනෙක් ඇති. අනිවාර්යෙන්. ඒ කෙනා ඔයාගේ ළඟට එනකන් ඔයා බලාගෙන නැති. ඔයාට ලැබෙන්න කියලා ඔයාගේ වේවා කියලා ප්‍රාර්ථනා. අනිවාර්යෙන්. ඉතින් එහාට ගිහලා හීන දකින්න කොල්ලන්ට මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ අයියේ මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් කකි ඉන්නේ. මම දන්නවා. ගේමක් ගහන්න. අනිවාර්යෙන්. ඔයා වගේ වෙන්න බල ඉන්නේ. මේ වීඩියෝ එකේ මේ තාක් බලලා කියන්නේ ඔයාටයි මට දෙන්නටම ආදරේ කියන එක. අනිවාර්යෙන්. මොකද්ද කියන්නේ? වැටෙන දැන් එනවා අල්ලන් ඉන්න තමයි කියන්න තියෙන්නේ. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ. මට තියෙන ටැලන්ට් අයියට නෑ. මේක බලන් ඉන්න මිනිස්සුන්ට එක එක ටැලන්ට් තියෙන පුළුවන්. ඒ ටැලන්ට් එක තමයි තේරුම් ගන්න එතෙන් තමයි ගේම ගහන්න ඕනේ. ඇයි මේ කතා කරන දෙයක් කරන්නේ නැතුව මේ කන බොන දෙයක් කරන්නේ නැතුව මල් දෙන දෙයක් කරන්න හිතුනේ? මට ලැබුණ දේ මං ගත්තේ අයියේ. මං දන්නේ නැහැ මං විශ්වාස කරන ගණදේව විතරයි. ගණදේවියෝ විශ්වාස කරනවා. ගණදේව විතරයි. මං වෙන කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ගණජී. අනිවාර්යෙන්. මොකද අයියේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000යි. මම ගිහලා ප්‍රාර්ථනා කරනවා මට සබ්ස්ක්‍රයිබර්ස් 10000ක් දෙන්න කියලා. මම ගල් කණුවක් මයි ගෙදර නැහැ. මං ගල් කණුවක් ගෙදරට ගේනවා. 10000න්. මං 10000න් ප්‍රාර්ථනා කරම ලක්ෂ කළ දෙන්නයි සතියෙන් ලක්ෂය වුණා සබ්ස්ක්‍රයිබර්ස්ලා. මම අදටත් මම පන්සලට ගණදේව පිළිම පූජා කරනවා. මගේ හිතේ ඉන්නේ ගණදේවියෝ. ඒ ප්‍රාර්ථනාවන් ගණදේවියෝ ඉෂ්ට කරනවා. අනිවාර්යෙන්. ඔයාට ගණදේවියෝ මට බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ජේසු වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. තව කෙනෙක්ට අල්ලා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඇදහිල්ලමයි. හිතේ භක්තියමයි. ඒ ඇදහිල්ල කවදාකවත් අපිව ප්‍රපාතිරයක් දාන්නේ නැහැ. අපිව දිනවනවාමයි. අනිවාර්යෙන්. අදහන්නනේ. ඔව්. අපි මිනිස්සු අදහන්නත් බයනේ. ඔව්. 100ක් දේවල් අදහනවා. විශ්වාසනීය එක දෙයක් අදහන්න බයයි. අනිවාර්යෙන්. අපි මොන හරි දෙයක් අදහන්න ඕනේ. ඒක තමයි අපේ එනර්ජි එක. ඒක තමයි අපේ ශක්තිය වෙන්නේ. අපි ඇතුලේ තියෙන එනර්ජි එක, අපේ ඇතුලේ තියෙන ශක්තිය තව තවත් වැඩි කරගන්න අපේ ඇදහිලි අපිට උදව් කරනවා. අනිවාර්යෙන්. අපිව නිවනවා. හීරිලා, පෑරිලා, තැලිලා, පොඩිලා වෙලා ඉන්න වෙලාවක පන්සලකට ගියාම, පල්ලියකට ගියාම නිවෙනවා. නිවෙනවා. අපි කැමති නැහැ. අපි නිවෙන්න බලාපොරොත්තු වෙන්නේ සමහරක් වෙලාවට ඩ්‍රග්ස් වලින් වෙන්න පුළුවන්. වැරදි. එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා ආතල්ලයක් අරන් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපි තනි වුණාම අපිට අපිව හොයාගන්න පුළුවන්. අපේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔයා ඒ වගේ තනිකමට ආස කෙනෙක්ද? තනිකම දැනෙච්ච මිනිස්සෙක්. තනිකම දැනෙච්ච මිනිස්සෙක්. මොකක්ද ඒ තනිකම කියන්නේ? එහෙම නෑ ඉතින් හැමදේම මම ගොඩක් හිතනවා. මම ඕවර් තින්කින්. ඒ කියන්නේ මම රෙස්ටුරන්ට් එකක් දැම්මම මම ඒක අතාරින්න නැතුව මම ඒක හිතනවා. මම හැප් කරන හැමදේම මම හිතනවා. මම ක්ලෝතින් කරත් මම ඒක මම අනිවාර්යෙන් හිතනවා මේක කොහොමද ගොඩ දාන්නේ කියලා. ඒක එච්චර හිතන්න ඕනේ නෑ. නමුත් මාව ගේන්නේ හිතීම. මගේ හිතීම තමයි මාව ඉස්සරහට ගේන්නේ කියලා මම හිතන්නේ. ඇත්තටම මට දරා ගන්න බැරි මට්ටමකට මම හිතලා මම කියන්නේ එහෙම දැනෙච්ච මිනිස්සෙක්. කියන්නේ ගොඩක් ප්‍රශ්න දැනෙච්ච මිනිස්සෙක්. ඒක තමයි පන්නරේ කරගත්තේ. අනිවාර්යෙන්. ඒක තමයි දුප්පත් පවුලක ආපු කොල්ලෙක්. දුප්පත් කියන්නේ අම්මයි තාත්තට මට කන්න දෙන්න සල්ලි දෙන්න පුළුවන්. නමුත් මම අවුරුදු 16 මම හම්බ කරන්න ගත්තා අම්මගේ තාත්තගේ රුපියලක්වත් තරන්නේ. අද මේ අඳින ඇඳුම දාන බ්ලැස් කට් එක ඔල්ලෝසුව හැමදේම ගත්තා මගේ සල්ලි වලින්. මම පාජන ෆෝන් එක පවා ගත්තා මගේ සල්ලි වලින්. වයස අවුරුදු 20යි. 20යි. ලොකු පොරක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක්. අම්මට තාත්තට වුණත් මම යුතුයකම් කරනවා මට පුළුවන් විදියට. එහෙම තමයි ජීවත් වෙන්නේ. අපිට බැරිද අම්මව තාත්තව සතුටු කරන්න? පුළුවන්. අපි හිතනවා මේ අම්මලා තාත්තලා කරපු දේවල් අපිට මේ කරගන්න බැරි වෙලා කියලා. අම්මලා තාත්තලා ගෙවල් හැදුවා අපි ඉස්කෝලේ හරි අපිට අඳුන් අරන් දුන්නා. අපි මේ මට්ටමේ නෑ කියලා අපේ කොල්ලන්ට කෙල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන්. එහෙම දේවල් නෑ. එහෙම දේවල්. අම්මලා තාත්තලා සතුටු කරන්න පුංචි එක දෙයක් ඇතිනේ. මට ලැබෙන විදියට නෙමෙයි අයියට ලැබෙන්නේ. අයියා දුප්පත්. අයියා පොසත් පවුලක සල්ලිකාර පුතෙක් වෙන්න පුළුවන්. නිපුන්න එහෙම නෑ.
තොර නිපුන්ගේ මම දුප්පත් පවුලක මගේ තාත්තා එයාෆෝස් එකේ අනිවාර්යෙන් මගේ අම්මා සැලුන් එකක් කරලා මගේ තාත්තා අවුරුදු 30ක් ඩුබායි එකේ ඉඳලා දැන් ලංකාවට මගේ රෙස්ටුරන්ට් එක බලා ගන්නවා මගේ අම්මා ඒතක් ගෙදර මගේ රෙස්ටුරන්ට් එක බලාගත්ත අපේ තාත්තා අනිවාර්යෙන් එකම කතාවක් අයියාගේ වයසේ මගේ වයසේ පොඩි වෙනසක් ඇත්තේ 8යි අවුරුදු අනිවාර්යෙන් වෙනස අපිට මේ අම්මලා තාත්තලාගේ සපෝට් එක අරගෙන කෙල්ලගේ සපෝට් එකත් අරගෙන කොල්ලෙක් දිනු වෙන්න පුළුවන් අනිවාර්යෙන් අපි අපිව විශ්වාස කරන්නත් ඕනේ ඔව්. ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕනේ නිපුන් රාජපක්ෂ වගේ වෙන්න නම් නිපුන් ගිය පාරේ යන්න ඕනේ අශින් සේනාරත්න වගේ වෙන්න නම් අශින් ගිය අඩිපාරේ යන්න ඕනේ හැබැයි අශින්ව කොපි කරලා හරියන්නේ නැහැ නිපුන්ව කොපි කරලා හරියන්නේ නැහැ තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න ඕනේ අද නිපුන් වගේ තව කෙනෙක් නැහැ නේ නෑ ගොඩක් කොපි කරන කට්ටිය ඉන්නවා ප්‍රශ්නයක් නෑ ඉතින් මගේ පාරේ මට පුළුවන් තරම් නිපුන් එයා එක්කෙනයි. නිපුන් එක්කෙනයි ලංකාවටම එක්කෙනයි කොපි ගොඩයි කොපි ගොඩයි කොපි කරන වීඩියෝස් දැක්කත් අයියේ මම මුකුත් නෑ මං ගිහලා ජය වේවා මචං කියලා කාටත් කමෙන්ට් එකක් ප්‍රශ්නයක් දානවා තියෙනවා නිපුන් කරෙත් කොපියක් කියලා ඒකට කියන්න තියෙන්නේ මොකද්ද මේ ලෝකේ හැමතැනම තියෙන නම් කොපි කොපි අනිවාර්යෙන් ඒ කියන්නේ මමත් අයියේ ලංකාවේ නොකරපු දෙයක් තමයි කරේ ඉතින් මම කවුරුත් නොකරපු දෙයක්. කවුරුත් නොකරපු දෙයක් ඒක සමහරවිට විහිළුවක් වෙන්න පුළුවන් අදටත් මාව විහිළුවක් වෙන්න පුළුවන් ඒ සමහර දැකලා නැති දෙයක් දකිද්දිත් එක විහිළුවක් විහිළුවක් වෙන්න පුළුවන් කවුද අයියේ කැමති තමන් කෙල්ලෙක්ට මලක් දෙනවා මාව කවුද අයියේ ගණන් ගත්තේ මුලින් නමුත් දැන් මම මට ඕන තැනක රෙස්ටුරන්ට් ප්‍රොමෝට් කරන්න පුළුවන් ඕනේ ආයතනයක් අනිවාර්යෙන් ඕනේ බ්‍රෑන්ඩ් එකක් අනිවාර්යෙන් එක රෑකින් එක වීඩියෝ එකක ඉන්නේ අනිවාර්යෙන්. කවදාට මිලියනක් වීව්ස් ඒ තැනට එන්න කොච්චර කට්ටක් ආවද කියලා ඔයා විතරයි දන්නේ අනිවාර්යෙන් බලන් ඉන්න කට්ටිය දකින්න විනාඩියක වීඩියෝ එකක් විතරයි ලෝකෙම පිබිදෙනවා අවුරුදු ගාණක් අපි බලන් හිටිය සෝෂල් මීඩියා පිබිදෙනකන් දැන් ඒ කාලය ඇතුලේ ලංකාව ඇතුලේ ඉන්න දක්ෂයෙක් නිපුන් රාජපක්ෂ කියන්නේ තව අවුරුදු 10කින් අපිට තව තවත් වැඩ දකින්න ලැබෙවි කියලා හිතනවා අනිවාර්යෙන් ඔය විදිහටම ජීවිතේ ඉස්සරහට යන්න අපි දෙන්නත් එකතුලා ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් හැම දෙයකටම කලින් එක දෙයක් කියන්න මොකද්ද ඔයාගේ ජීවිතේ ඔයා විශ්වාස කරන එකම සත්‍යය මම ජීවිතේ විශ්වාස කරන්නේ මගේ අම්මයි තාත්තයි මගේ අයියයි මගේ වටේ ඉන්න මිනිස්සු විතරයි මම තව දෙයක් විශ්වාස කරනවා මේ ලෝකේ බුදුදහම දෙවිවරු ඉන්නවා මම ඒගොල්ලොත් විශ්වාස කරනවා මම අදහන්නේ ගණ දෙවියෝ මම හැමදේම විශ්වාස කරනවා අයියේ අපි අදහන කෙනා අපිව බලාගනී අනිවාර්යෙන් හැබැයි අපි වැඩ නොකර හිටියොත් ඒ කෙනත් අපිට නැති වෙයි නෑ දෙන්න දෙයියෝ chance දෙකයි මට එකක් දුන්නා රට යන්න ඕස්ට්‍රේලියා යන්න මම ඒ chance එක අතහැරලා ඊයේ රිස්ක් එකක් කරන් තමයි ලංකාවේ රෙස්ටුරන්ට් එකක් දැම්මේ ඒ සල්ලි එහෙම දෙව රෙස්ටුරන්ට් එකට මට ගියා නම් අයියා අද රුපියල් 50000ක් දවසට පඩි ගන්න වෙන්න පුළුවන් මාසෙට ලක්ෂ 15ක් නමුත් මම රෙස්ටුරන්ට් එකේ තයි ඒ ගාන හොයනවා ප්‍රශ්නයක් නෑ සෝෂල් මීඩියා වලිනුත් ඒ ගන්න හොයන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් Facebook එකෙන් දැන් මොනිටයිස් කරලා Facebook එකෙන් වීඩියෝස් වලටත් සල්ලි හම්බ වෙනවා ඒකත් ඉදිරියට කරගෙන යද්දි තව තවත් වැඩි වෙනවා අනිවාර්යෙන් ලංකාවේ ලෝකෙට යන්න පුළුවන් වුණොත් මේ වීඩියෝස් වලට ලෝකෙන් views ආවොත් අනිවාර්යෙන් තව තවත් අපේ ගමන වේගවත් මම අයියේ කවදාවත් ජොබ් කරන්න රට යන්නේ නැහැ මම ඉස්සරහට ලෝකෙ වටේම ආයි විසිට් කරන්න රට මම යන්නේ වීඩියෝස් ගහන්න විතරයි අපිත් යයි අනිවාර්යෙන් එකට වැඩක් කරමු කරමු අනිවාර්යෙන් අපි මේ රට එකතු වෙලා ගොඩනගමු අනිවාර්යෙන් ඉස්සරහට කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලොකු බාර දූර කාර්යයක් වෙනවා අපේ රට මුළු ලෝකෙම සංදිස්ථානයක් කරන්න පුළුවන් අපිට සෝෂල් මීඩියා කරන අපිට අනිවාර්යෙන් ඒකතු වෙමු අනිවාර්යෙන් නිපුන් රාජපක්ෂ කියන්නේ කවුද පොඩි දෙන දැන් ආව පොඩි මිනිස්සෙක් ජය වේවා ජය වේවා